අනේපිඩු සිටුතුමා කියනවනේ මැරිලා දෙව්ලොව ඉපදිලා මනුෂ්‍ය ලෝකෙට දිව්‍ය රූපයෙන් ආවයින් පස්සේදී අහනවනේ කොහොමද සිටුතුමනි මේ මරණයට පත්වෙච්ච වෙලාවේ ඇතිවෙච්ච වේදනාව කියලා. ඒතකොට ඉතින් සිටුතුමා කියන්නේ දැන් දිව්‍ය පුත්‍රේ. සිටුතුමා කියන්නේ අනේ ස්වාමීනි ඒ වේදනාව නම් විස්තර කරන්නත් අමිහිරි. ස්වාමීනි උපමාවකින් කිව්වොත් මේ නලල් තලයේ වටේට ලණුපටක් ඇදලා වටේට එක වටයක් ලණුපටක් ඇදලා ඒ අගකොන් දෙකෙන් ශක්තිවන්ත පුරුෂයෝ දෙන්නෙක් දෙපැත්තට අදිනකොට හිසට දැනෙන වේදනාවක් තියෙනවද? ඊට වඩා වැඩි වේදනාවක් ස්වාමීනි මම මරණයටපත් වෙන වෙලාවෙ වින්ද කිව්වා. මරණීය වේදනාව කියන ඔන්න ඔය වගේ දෙයක්. ඒතර ඔය වේදනාව මේ ලෝකේ උපන්නා වූ සෑම සත්වයකටම මරණ වෙලාවේ අත්විඳින්න ලැබෙන අත්දැකීමක්. ඉතින් ඔය වේදනාවෙන් පින්වතුනි කාටවත් මේ ලෝකේ බේරිලා ඉන්න බෑ. නමුත් අපිට පින්වතුනි හිත මරණයට හුරු කරගත්තොත් ඒ වේදනාව වෙන වෙලාවට අපිට සිහියෙන් ඒ වේදනාවට මුහුණ දෙන්න පුළුවන්. ඒ වේදනාව යටපත් කරගෙන ඒ වේදනාව අඩු කරගෙන මරණයට පින්වතුනි සිහියෙන් මුහුණ දෙන්න නම් අපි කරන්න ඕන මොකද්ද? අපි ඉන්න කාලේ මරණ සතිය වඩලා මෙන්න මේ මරණානුස්සති භාවනාව මිනිහි කරලා අපේ හිත මරණයට හුරු කරගන්න ඕනේ. යම් කිසි කෙනෙක් පින්වතුනි හිත මරණයට හුරු කරගෙන මේ මරණ සතිය වඩලා හිටියොත් ඒ මරණ සතියේ වැඩි පුද්ගලයාගේ පින්වතුනි මරණානුස්සති භාවනාව කොයි වගේ මරණයටපත් වීම කොයි වගේ අත්දැකීමක් වෙයිද? මහා සුදස්සන රජුරෝ මරණයට පත්වෙච්ච වෙලාවේ රජුරුවන්ට ඇතිවෙච්ච මේ මරණීය වේදනාව අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරද්දී කියනවා යමෙක් පින්වතුනි වැඩිපුර ආහාර ටිකක් අරගෙන ඒ ආහාර අනුභව කරලා අවසන් වුණාම ඇති වෙනවා ඒ කෙනාට මතක්. ඒකට අපි කියනවා බත්මත කියලා. අන්න ඒ වගේ බත්මතක් පින්වතුනි මෙන්න මේ මරණ සතිය වඩපු කෙනාට මරණයටපත් වෙන වෙලාවේ ලැබෙනවා කියලායි කියලා තියෙන්නේ. මහා සුදස්සන් රජුරවන්ට මරණී වේදනාව දැනෙලා තියෙන ආන් එහෙම. ඒකට එච්චරට සිහියෙන් පින්වතුනි මේ මරණයට මුහුණ දීලා තියෙනවා. අසින් මුහුණ දෙන වෙලාවට පින්වතුනි අපි කොහොමද කුසලයක්වත් මතක් කරගන්නේ? අපි කරපු පිනක්වත් කොහොමද පින්වතුනි මතක් වෙන්නේ? අපි කරපු පුණ්‍ය කර්මයක්වත් පින්වතුනි මේ වෙලාවට මතකයට නැගින්නේ. ඒ නිසා පින්වතුනි මේ මරණයටපත් වෙන කලින් අපි හැමෝම පින්වතුනි වඩලා තියෙන භාවනාවක් තමයි මොකක් නොවැඩුවත් මෙන්න මේ මරණානුස්සති භාවනාව. ඒක භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරලා තිබෙන කරුණා.